ආයුබෝවන් ශ්‍රී ලංකා. ඉතින් ලංකාව වටේම ඉන්න හැමෝම බොහොම අපූර්වට ආදරණීය නාලිකාව ස්වර්ණවාහිනිය බලාගෙන ඉන්නවා. සාමාන්‍ය ස්වර්ණවාහිනිය කියලා කියන්නේ කලාවට හිත ඇති, කලාවට ආදරය කරන ඔබට බොහොම සුන්දර තැනක් නිර්මාණය කරන නාලිකාවක්. ඒකයි අපි කියන්නේ ස්වර්ණවාහිනිය හැමදාමත් කලාකරුවා සමග නිරන්තරයෙන් කටයුතු කරනවා කියලා. ඉතින් සුන්දර සිකුරාදා බොහොම අපූර්වට වර්ණවත් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. අද දවසේදීත් ඔබ ආදරය කරන සාමාන්‍යයෙන් කලාව පෝෂණය කරන්නේ කලාකරුවා. ඒ වගේම කලාව පෝෂණය කරන නැත්නම් ගීත කලාව ආස්වාදන ලාංකීය ගීත කලාව තුළ බොහොම අපූර්වට ලාංකීය සිත් ඇඳ බැදගත් බොහොම සුන්දරණීය ආදරණීය හිතවතෙක් අද දවසේදීත් අපි මැදිරියට ආරාධනා කරලා තියෙනවා. ඉතින් අටුවා ටික ටිප්පණි අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතන්නේ බොහොම ආදරයෙන් පිළිගන්නවා ලක්ෂ්මන් හේවා විතාරණ අපේ ආදරණීය ගායකයව. අයිබෝන්. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ ආදරණීය ගීත ගොන්නක් තියෙනවා. ඒ ආදරණීය ගීත ගොන්න අතරේ තවත් ගායක ගායිකාවන්ගේ ගීත ප්‍රචාරය වෙනවා සහ ගීත කලාව තුළ ඇහෙද්දී ලක්ෂ්මන් හේවා විතාරණ මහත්මයාගේ කටහඬ නැතුවම බැරි කටහඬක්. ඒ තරම් ආදරණීයයි කටහඬ අදටත්. ඉතින් මේ කොහොමද සැපසනීප මොනවද වෙන්නේ මේ දවස්වල? හොඳින් ඉන්නවා සිරිත් පරිදි. පහුගිය මාසේ අප්‍රේල් මාසේ අවුරුදු උත්සවත් එක්ක රට වටේ ඇවිද්දා. විනෝද වුණා. ප්‍රසංග තිබුණා ගොඩක්. ඒවත් එක්ක ඉතින් නිර්මාණ ලෝකෙම රැඳිලා ඉන්නවා. සාමාන්‍යයෙන් දැන් නිර්මාණවල කිව්වහම මේ අපි දන්නවා මේ වෙසක් මාසයේ ඉතින් අපි ගිය මාසේ ගත්තාම සිංහල අලුත් අවුරුද්දත් එක්ක ගෙවුණු මාසයක් සහ ප්‍රසංග කලාව තුළ ලංකා පුරාම අපේ ලාංකීය පිරිස සිත් සතන් සතුටු කරන්න ගායක ගායිකාවන් පොද බැඳගෙන රොද බැඳගෙන ලංකාව වටේම සැරිසරනවනේ. දැන් පහුගිය මාසේ සෑහෙන කාර්යබහුල වෙන්නේ නැති. ඇත්තටම මේ අවුරුදු උත්සව තිබුණා සෑහෙන්න. එතකොට ගායකයන්ටත් සීසන් එකක් තියෙනවා. ගෘහස්ත ප්‍රසංග වලට ඇරුණාම ඒ සීසන් එක තමයි අප්‍රේල් මාසේ, එතකොට දෙසැම්බර් මාසේ, එතකොට ජූලි අගෝස්තු කානිවල් මාසේ, ඒ වගේ මාස තියෙනවා. අප්‍රේල් වල ඒ නිසා ගොඩක් ප්‍රසංග වලට සහභාගී වුණා. දැන් මේ අපි දැක්ක සාමාන්‍යයෙන් පහුගිය කාලය තුල සහ වර්තමානය තුල ගීත ගොන්නක් බිහි වෙනවා, විවිධ කලාකරුවන් විවිධ ගායකින් බිහි වෙනවා. හැබැයි දැන් මම හිතන්නේ ඔබ ශාස්ත්‍රය තුල අවුරුදු 20කට වැඩි නැත්නම් 20කට සමාන කාලයක් ඔබ මේ ශාස්ත්‍රය තුල රැඳිලා ඉන්නවා. දැන් සුළුපටු කාලයක් නෙමෙයි අවුරුදු 20ක් ශාස්ත්‍රයේ ඉන්නවා කියන එක මොකද අපි දකිනවා හතු පිපෙනාසේ ගායක ගායිකාවෝ තරු තරංග හරහා එළියට එනවා. ඔවුන් එහෙමම අවුරුදු දෙක තුනකින් පස්සේ පේන්නවත් නැහැ, දකින්නවත් නැහැ. හැබැයි අවුරුදු 20ක් ශාස්ත්‍රය ඇතුලේ ඔබ රැඳිලා ඉන්නවා. මොකද්ද රහස? මම හිතන්නේ චිත්‍ර ශිල්පියෙක්ගේ වස්තුව තමයි චිත්‍ර අඳින. චිත්‍ර කලාව, එතකොට සංගීතඥගේ වාදනය, ඒ වගේම ගායකයෙක්ගේ ගැයුම, කටහඬ සහ කරන නිර්මාණ. ඒ නිර්මාණ වල සාර්ථකත්වය උඩ තමයි කෙනෙක්ගේ ගායකයෙක්ගේ පැවැත්ම, උස් පහත් වීම රැඳිලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ නිර්මාණ තමයි මගේ පැවැත්ම. නිර්මාණ තමයි කලාකරුවාගේ පැවැත්ම. නැත්නම් කලාකරුවා රඳා පවතින්නේ ශ්‍රාවකයා හෝ නරඹන්නා ඒ කලාව තුළ මොනතරම් බැඳීමකට ඔහු සතුටු කරනවද නැත්නම් ඔහු හදවත බැඳ ගන්නවාද කියන එක පිළිබඳව. ඉතින් සුහාසක් ශ්‍රී ලාංකීය ගීත කලාව තුළ රසික රසිකාවියන් සෑහෙන ආදරය කරපු ගීතයක් තමයි අපි මේ අහන්න යන්නේ උදෙන්ම. ඉතින් නාලින්දේ ඉන්න ඔබ බොහොම අපූර්වට බලාගෙන ඇති අද දවසේදී අනේ ලක්ෂ්මන් හේවා විතාරණ මහත්මයා ඇවිල්ලා ඉන්නවා කිව්වහම මේ අනේ මට මේ ගීතය අහන්න තියෙනවා නම් වගේ හැඟීමක් තියෙනවනේ. ඕන්න අපි ඒක සඵල කරන්නයි හදන්නේ. ඉතින් මොකද මමත් පෞද්ගලිකව හරි ආදරය කරන ගීතයක් අපි අහන්න යන්නේ. ඉතින් අපි අහමු මල් කැකුළු කොච්චර මේ රටේ ඇද්ද? ඉතින් මේ හැම මල් කැකුලකටම බොහොම අපූර්වට මේ ගීතය හද බඳ ගනි. සමනලු
ළඟට ලංව කවි කියන්න අවසර ඇත්නම් මට හිඳින්න තහනම් ඇයි ඔය සුදුකම් තරම් දුරක ඉඳන් පිනිවැසසක් බිමට ඒවා ඔබේ කේරළි සිප ගන්නට සුළඟට හැකිනම් ඒ කේරළි සිප ගන්නට ඇයි මට කැපුලකට ආදරේ කියන්න තහනම් නෑ පුංචි සමනලුන්ට ළඟට ළඟ කවි කියන්න අවසර ඇත්නම් මට හිඳින්න ගහකොළ නටුවලට හොරෙන් මහරෑ ඔබේ ළඟට ඇවිත් ඔබේ සියෝ ළඟ සිප ගන්නට සුළඟට හැකිනම් ඒ සියෝ ළඟ සිප ගන්නට ඇයි මට කැකුලකට ආදරේ කියන්න තහනම් නෑ පුංචි සමනලුන්ට ළඟට ලංව කවි කියන්න අවසර ඇත්නම් මට හිඳින්න තහනම් ඇයි ඔය සුදුකම් මේ ගීතය අහනකොට පුංචි දෙයක් මතක් වෙනවා මේ විදිහට. පුංචි කොළ කෑල්ලක පෑනක් එක්ක පදපේලි කීපයක් ලියවෙනවා. ඒ පදපේලි කීපයට බොහොම අපූර්ව සංගීතමය තනුවක් එක්ක ආදරණීය කටහඬක් එකතු වෙනවා. ඒ කටහඬ මේ තරම් සුන්දර විදිහට ඇස් වලට කඳුළු වුණා නැත්නම් හදවතකට දැනෙන්න ගායනා කරනවා කියලා කියන්නේ ඒ ගීතයක්ම පමණයි. ඉතින් ලක්ෂ්මන් හේවාවිතාරණ කියන මේ බොහොම අපූර්ව ආදරණීය චරිතය මේ විදිහට තාම තාරුණ්‍යයේ ඉන්න පුළුවන් විදිහට කටහඬ බොහොම අපූර්වට තාරුණ්‍යය තියාගෙන තියෙනවා. ලක්ෂ්මන් අයියේ ආදරණීයකමට අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ලක්ෂ්මන් අයියා කියලා. සාමාන්‍යයෙන් කලා ශාස්ත්‍රය තුළ ඔක්කොම ඉන්නේ අයියලා මල්ලිලා අක්කලා අයියලා වගේ පිරිසනේ. දැන් මේ මල් කැකුලකට ආදරේ කියන මේ ගීතය කොච්චර පරණයිද? කොච්චර ඔය ගීතය අතර කවියක් පත්‍රයේ තිබිච්ච කවියක්. මම පළවෙනි CD පටියට ගීත හොයද්දී මාගත වෙච්ච කවි පොතක කවි පිටුවක පත්‍රයක තිබිච්ච කවියක් අරවල තිබුණා. ඒක මේක තිබිච්ච එකක්. මේක මම තමයි සංගීතවත් කරේ. මේකට මම මෙල්ඩි දැම්මේ පිටරට එන්නකොට ස්විස්ලන්තේදී. ශක්වි කියලා තමයි මේක ලිව්වේ. පස්සේ දැනගත්ත ශාන්ත කුමාර විතාන. ඔහු තමයි මේ කවිය ගීතය ලිව්වේ. අතරම 2004 පළවෙනි CD පටියට එකතු වෙච්ච ගීතයක්. තාමත් මම ප්‍රසංග වේදිකාවේදී ගායනා කරන මුලින්ම තමත් ගීතේ තාරුන්නේ. ගීතේ හරි ලස්සන ගීතයක්. මම හරි රස ගීතයක්.
ශ්‍රී ලංකේ අභිමානය කියලා කියන්නේ හැමදාමත් ලංකාවේ අපේ ශ්‍රී ලංකාවේ අපේ ජනතාවට අලුත් දේවල් තිලන කරනවා. ඒ නිසාම තමයි ඔබ අදටත් ශ්‍රී ලාංකීය අභිමානය රැකත් ස්වර්ණ වාහිනියට ආදරය කරන්නේ. ඔබ දන්නවද හෙට ඉඳලා ඔබට සාමාන්‍යයෙන් අපි ගෙදර ආලින්දේ ඉඳගත්තාම රූපවාහිනිය ඉස්සරහ ඉඳගත්තාම අපි බලනවා අපිට ලෙන්ගතු නාලිකාව මොකක්ද කියලා. ඉතින් hina වෙලා මේ වැඩසටහන බලන මේ වැඩසටහන නරඹන ඔබ අනිවාර්යෙන්ම මම දන්නවා ස්වර්ණ වාහිනියත් එක්ක ඒ තරම් ලෙන්ගතුයි. ඉතින් හෙට ඉඳලා සිය පවුලටම නරඹන්න පුළුවන් ටෙලිනාට්‍ය පෙළක් ඔබට හඳුන්වලා දෙනවා. ඉතින් ඒ ගැන තමයි මේ කියන්න හදන්නේ. ඉතින් සතියක රාත්‍රී 7:30 සිට අසංක සායකාර අධ්‍යක්ෂණය කරන ඇයි අපි සුදුද ටෙලිනාට්‍යයත් ඒ වගේම සතියක රාත්‍රී 8ට හෙට දවසේදී රාත්‍රී 8ට ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා නැත්නම් අධ්‍යක්ෂණකතුමා අධ්‍යක්ෂණය කරන ටැබ්ලෝ ටෙලිනාට්‍යයත් ඒ වගේම රාත්‍රී 8:30ට පුරා පැයක් හසුන් සමීර අධ්‍යක්ෂණය කරන රටපවුල ටෙලිනාට්‍ය හෙට ඉඳලා නරඹන්න පුළුවන්. ඉතින් රාත්‍රී 7:30 ඉඳලා රෑ 8:00 වෙනකම්ම ඔබට ශ්‍රී ලාංකීය අභිමානය රැගත් මේ ටෙලිනාට්‍ය පෙළ නරඹීමේ හැකියාව තිබෙනවා. ඉතින් අපි ආයිසරයක් යන්න හදන්නේ බොහොම අපූර්ව කතාවක්. අතරම ලක්ෂණය දැන් තව දෙයක් අහන්න ඕනේ. දැන් ඔබ කාලයක් ජීවත් වුණේ පිටරට. සාමාන්‍යයෙන් මම දකින්න පෞද්ගලික දෙයක් තමයි නියම කලාකාරවවා බිහි වෙන්නේ හුදෙකලාව තමන්ගේ ජීවිතයේ හෝ තමන්ගේ ජීවිතේ ලැබෙන එක්ස්පීරියන්ස් එකක් එක්ක. ඇත්තටම මේ ගායන ශාස්ත්‍රයේ හෝ ඔබට මේ ගීත කලාව තුළ යමක් කරන්න ඕන කියන එක හැඟීමක් ආවේ පිටරටේදීද නැත්නම් ලංකාවේදීද? ඇත්තටම මම ලංකාවේ ඉන්නකොට ගායක කෙනෙක් කිසිම අදහසක් තිබුණේ නැහැ. නමුත් මම සංගීතය ගායන සහ වාදනය හැදරුවා විශාරද දාරත්න සූරියන් ගාව අවුරුදු 6ක් විතර. ඒත් ගායකයෙක් වෙන්න ආසාවෙන් නෙමෙයි මේ පාසල යනවදී මොන හරි ඉගෙන ගන්න ඕන නිසා. ඉංග්‍රීසි පන්තියකට යන ගම සංගීත පන්තියටත් ගියා. ඒ දෙක එකට යන්නේ. ඊට පස්සේ කොහොම හරි ඉගෙන ගත්ත දේ ප්‍රයෝජනට ගන්න පුළුවන් වුණා පසු කාලේ මම පිටරට ඉන්නකොට. මම පිටරට ඉන්නකොටත් අපි යාළු කීප දෙනෙක් එකතු වෙලා සංගීත කණ්ඩායමක් හදාගෙන හිටියා. ඉතින් කොහොම හරි දෛවෝපගත සිදුවීමක් ගායකයෙක් වීම නැත්තම් මම තුන් හිතකවත් තියුන්නේ නැහැ. තුන් හිතකවත් තියුන්නේ නැහැ. හරි බොහොම රසබරයි මේ කතා බහ. පුංචි දෙයක් තියෙනවා දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා මේ මුල හොඳට තියෙනම් අග හොඳට තියෙනවා කියලානේ සිංහල කීමනක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මුල හොඳට තියෙනවා නම් අවසානයත් ඊටමත් හොඳයි කියලා තමයි සිංහල කීමනක් විදිහට අපි ඉගෙනගෙන තියෙන්නේ අහලා තියෙන්නේ. ඉතින් ගුණදාස කපුගේ මහත්මයාත් සමග යම් බැඳීමක් තියෙනව නේද ඔබතුමාගේ? ඔව් එතුමා නිසා තමයි ගායකයෙක් වුණේ ඇත්තටම. ඇත්තම ගායකයන් පවතින ගායකයෙක් වුණේ ඔහුගේ එතුමාගේ අදහස් එතුමාගේ උපදෙස් එතුමාගේ ඇසුර නිසා තමයි ගායකයෙක් ඇත්තටම වුණේ මම. ඉතින් දැන් මම කැමතියි මේ වෙලාවේ අනිවාර්යෙන්ම ආලින්ද ඉන්න ඔබත් මේක බලාගෙන ඉන්න ඔබ කැමතිද ලක්ෂ්මන් හේවා විතාරණ මහත්මයාගේ කටහඬින් ගුණදාස කපුගේ මහත්මයාගේ ගීතයක අනුඛණ්ඩයක් චුට්ටක් අහන්න තිබ්බොත් හොඳයි වගේ දෙයක් මට නම් හිතෙනවා. මෙහෙම එකක් කරමු එන. මේ දැන් මම අතර ගායකයෙක් වුණේ ගුණදාස කපුගේ සූරන් ඉස්සරහා පොඩි ගීතයක් ගායනා කරලා. ඒ කියන්නේ අපි පාටියක් වෙලාවේදී අපි යාළු කීප දෙනෙක් හිටියා ජර්මනියේදී. පොඩි සෙට්ලක් වුණා අපි සෙට්ලා ඉන්නකොට එක එකන සින්දු කෑලි කෑලි කිව්වා ඊට පස්සේ මටත් සින්දු කෑල්ලක් කියන්න ආවා. ඒ සින්දුව කිව්වහම තමයි මෙන්න මේ ගීතෙන් තමයි මම ගායකයෙක් වුණේ. අපි බලමු. එහෙමයි නේද? සඳකට වහලක. සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී කැලැතුණු රසයක පැන ආබුබුලක් අකුරු ඇලක් දෙහදක ලියවේ යුගයින් යුගයක නොමියන දානක දිවියක පදනම මතු වෙද්දී නොතෙනෙන ඈතක ඈගෙන යනවා සිව්මැලි කැකුලක්
මැලවෙත්දී සිව්මැලි කැකුලක් මැලවෙත්දී. ඔය සින්දු කෑල්ල කිව්වා කපුගේ මා බදාගෙන මට කිව්වා මට උඹව ගායකයෙක් කරන්න ඕන කියලා. මම හදපු ගායකයෙක් දෙන්නෙක් ඉන්නවා. තව ගායකයෙක් හදන්න ඕන කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මම ගායකයෙක් වුණේ. බලන්න ඒ කියන්නේ අපි මේලා ආදරෙන් මතක් කරනවා අපේ විශාරද සුනිල් ඉදිරිසිංහ මහත්මයාව. ඉතින් මතක් කරන්න ඕන ගීතය ගායනා කරනකොට මැදිරියේ සිටින මමත් මේ වටපිටාවේ සිටින අපේ අනිත් කාර්මික ශිල්පීන් මොනතරම් සංවේදී හෝ ආලින්දී ඉන්න ඔබ මොනතරම් ජීවමාන වෙන්නේ නැද්ද මේ ගීතය ඇතුලේ. ඉතින් ගීතයක් කියලා කියන්නේ ලෝකේ කියනවා මේ මනස සුවපත් කරනවා විතරක් නෙමෙයි ජීවිතය සුවපත් කරන එකම ඔසුපැන නැත්නම් බෙහෙත ගීත කලාව නැත්නම් කලාව. කලාවකට පුළුවන් ජීවිතයක් සුවපත් කරන්න. ඉතින් දැන් මේ කතා බහ ඇතුලේ දැන් ලක්ෂ්මන් අය අපි කෙමෙන් දැන් ශේෂ්ත්‍රය තුල අවුරුදු 20කට අධික කාලයක් ඔබ ඉන්නවා. දැන් අපි අර සාමාන්‍යයෙන් අර සමහර ගායිකාවෝ අලුත බිහි වෙන අයට අපි දකිනවා මේ අද වෙනකොට ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. අද වෙනකොට ෆැෂන් එකක් වෙලා තියෙනවා. මියුසික් වීඩියෝ එකක් නැත්තම් ගායකයෙක් වෙන්න බෑ. ගායිකාවක් වෙන්න බෑ. දැන් ඔබ ශේෂ්ත්‍රයට එන්නේ අවුරුදු 20කට 21කට 2කට කලින්. එතකොට මේ තරම් තාක්ෂණය දියුණු නැහැ. හැබැයි ඔබ ගීත කීපයක් අදටත් ජීවමාන කරමින් ගායන ශාස්ත්‍රය තුල රැඳිලා ඉන්නවා. මේ දැනගන්න කැමති මේ මියුසික් වීඩියෝ එකක් කරන්න ඕනද ගායකයෙක් වෙන්න? මෙහෙමයි. දැන් 2004 අපි ඇහිලා මේ ශ්‍රාව්‍ය ගායක ශ්‍රාව්‍ය දෘශ්‍ය කියලා දෙයක් තියෙනවානේ. ශ්‍රාව්‍ය ගායකයෝ ඒ කියන්නේ අපේ ගීත ප්‍රචාරය වුණේ ගුවන්විදුලියේ. එතකොට අපි මුලින් පටන් ගත්තේ කැසට් පටි සහ CD පටි වලින්. එතකොට ඒවා බලන්න දෙයක් නැහැ. ඒවා අහන්න විතරයි තියෙන්නේ. එතකොට මේ ගීතයක් අහද්දී කවුරු හරි අහන කෙනෙකුට ඒක බොහොම හදවතට දැනෙනවා. මොකද හේතුව බලන්න දෙයක් නැහැ. මගේ පුද්ගලික කාරණාවක් හිතේ තියාගෙන මම මේ ගීතය අහනවා. එතකොට ඒක කිදා බහිනවා ආත්මයට. නමුත් ශ්‍රාව්‍ය දෘශ්‍ය ගීතයක් අහද්දී ගීතේ කතන්දරේ නෙමෙයි එතන තියෙන්නේ. දැන් මගේ ගීතයක් මම ගායනා කරාට ඒකේ පැවැත්ම තියෙන සාරේ නෙමෙයි දෘශ්‍ය මාධ්‍යයේ තියෙන්නේ. ඒ කියන්නේ වීඩියෝ පටේ. ඒකේ තියෙන්නේ ලස්සන අපි තුන් ප්‍රේම ගීතයක් නම් ලස්සන යුවතියක් සහ තරුණයෙක් ඒ ගීතයට අනුගත වෙලා ඒ ගීතයට පොඩි රංගපෑමක් කරනවා. එතකොට අපේ හිතට නෙමෙයි ඒ ගීතය යන්නේ. අපේ S2ට. අපේ S2 පිනවන්න හරි අමාරුයි නෙමෙයි. ඒකනේ අපි මේ නොයිකුත් විලාසිතා කරන්නේ. අද මේ ඇඳුම ඇඳවම මේ ආපහු මේ ඇඳුම මාස 6කින්වත් අඳින්න හිතෙන්නේ නැහැ. මොකද ඇහැට ප්‍රිය නැහැ ඊට පස්සේ. ඒ වගේ දෘශ්‍යයත් එහෙම තමයි. ඒ කියන්නේ මේ විෂුවල් එක බලලි වුණාට පස්සේ තව ගීතයක් බලද්දී අපේ හිත යන්නේ අපේ හිත නෙමෙයි S2 යන්නේ ඒ විෂුවල් එකට. සමාවෙන්න කතාවට බාධා කරා නම් ඉක්මනින්ම අපි ගෙදරින් ඔබ බලන්න වෙලාව කීයද කියලා චුට්ටක්. ඉතින් වෙලාව බලලා ආවේ අර අපි කතාවට සමාවෙන්න බාධා කරා. ඉතින් එතකොට ඒකයි මම කිව්වේ කියන්නේ කනට අපේ ඕදන් අපේ දෙමාපිය දෙන ඕදන් අපේ කනටනේ වැටුනේ පොඩි කාලේ. එතකොට ඒ ඕදන අපේ හිතේ තාමත් තියෙනවනේ නේ. අර කරන්න එපා මේක කරන්න බෑ තියෙනවා. දැන් අපිට ඒක වීඩියෝ එකක් දාලා කිව්වනම් කවදාක අපේ හිතට වදින්නේ නැහැ. ඒ වගේ තමයි ගීතයත්. දැන් කාලේ හැබැයි ඉතින් අර අලුතෙන් එන කෙනෙකුට සෙනගතරට යන ලේසි දෘශ්‍ය මාධ්‍ය හේතුව මොකද ලස්සන්ට කලර්ස් කියලා කිව්වම අපි හරි ආසෙන් දෙදුන්නේ පාට වලට. ඉතින් ඒ නිසා ගොඩක් ලං වෙන්න ලේසි. නමුත් ඒ ලං වෙලා හදවත් වලට ලං වෙලා ගීතයකින් වීඩියෝ පටයකින් හැබැයි ඒක පවත්වගෙන යන්න මාර සටනක් දෙන්න ඕනේ. නිතරම ඒ වගේ දේවල් කර ඉන්න වෙනවා. ඒතොර වියදම් අධිකයි. එතකොට ඊළඟ වැඩේට අත ගහන්න හරි අමාරුයි. එක්කෝ ඊළඟ වැඩේට අත ගන්න ඉස්සෙල්ලා තමන්ගේ ගීත ශාස්ත්‍රයේ ඒක ව්‍යාපාරයක් කරගන්න වෙනවා. මොකද ලොකු මුදලක් යනවනේ ඊළඟ ගීතය කරන්න. ඊට පස්සේ මුදලාලිලා වෙනවා ගායකයෝ. එතකොට අපි කණින් කොණෙන් ඇහෙන්නේ අරයා මෙච්චර ගන්නවා කියලා කියන්නේ. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. මොකද ඊළඟ නිර්මාණයට යාට මහ මුදලක් අවශ්‍ය වෙනවා. අපිට එහෙම නෙමෙයි. මම තාම සින්දු කරන්නේ ගුවන් විදුලියට දෙන්න. FM නාලිකාවලට දෙන්න. ඒ වෙයිදී රසිකයෝ ආසයි තුනත් ඊට පස්සේ ඒකම වේදිකාවේදී ගායනා කරනවා. එච්චරයි මට කරන්න තියෙන්නේ. මගේ ගමන එහෙමයි. හොඳයි. ඉතින් හරිම සරලයි.
ගීතය කියලා කියන්නේ හදවත බැඳගත් දෙයක්. ඉතින් අපි මොනතරම් ගීතයේ හදවතට සිසිලක් දෙනවද? ඒ සිසිල හා සමානව මේ ගීතයත් අහන්න ඔබේ හදවත තවත් කුල්මත් කරાવી. හිරිපොද වැස්ස සමග. පොද වැටෙන වෙයි රඟේ තුරුපත් තෙමෙන යසගේ රූරා වැටෙන බිඳු වගේ සැඟවුණු මතක දිගහැරේ සුලග සැර වැඩි සුසිනුදු පෙතිරැඳෙනු බැරි හමනා සුලග සැර වැඩි සුසිනුදු පෙතිරැඳෙනු බැරි සොම්නස් පසින් හැඩවුණු හිරිපොද වැටෙන වෙයි රඟේ තුරුපත් තෙමෙන යසගේ රූරා වැටෙන බිඳු වගේ සැඟවුණු මතක දිගහැරේ දුක දරා ගන්න වේවි නුඹට මහා මෙරක් වගේ ආදරය වගේ නොවේ අගහිඟ දෙනී කුඩුවේ දුක දරා ගන්න වේවි නුඹට මහා මෙරක් වගේ
ජගතේ නැව්වත් ඒ ඇත්තටම නොවේ. මගේ කුඩුවට විත් කඳුලක් ඇති වුණොත් නැතේ මට හදාගන්න බැරි හිත මගේ කිරිල්ලියේ. ආදරය වගේ නොවේ අගහිඟ දෙනී කුටුවේ. දුක දරාගන්න වේවි නුඹට මහා මෙරක් වගේ. සේද නොමැති අහනට නෙතතියේ විතරේ. මගේ කුඩුවට කඳුලක් ඇති වුණොත් නැතේ මට හදාගන්න බැරි හිත මගේ කිරිල්ලියේ. ආදරය වගේ නොවේ අගහිඟ දැනේ කුඩුවේ. දුක දරාගන්න වේවි නුඹට මහා මෙරක් වගේ. ආදරය වගේ නොවේ අගහිඟ දෙනී කුටුවේ. දුක දරාගන්න වේවි නුඹට මහා මෙරක් වගේ. ඉතින් ඔබ දන්නවනේ ගෙදර කියලා කියන්නේ අපේ සාමාන්‍යයෙන් වැඩට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා සාමාන්‍යයෙන් සඳුදා ඉඳලා සිකුරාදා වෙනකන් මහන්සිලා වැඩ කරන ඔබ සෙනසුරාදා දවසේ පොඩ්ඩක් නිවාඩු පාඩුවේ ගෙදර පවුලේ මේ සමාජිකයන් එක්ක පොඩ්ඩක් සතුටින් ඉන්නනේ බලන්නේ නේද? ගෙදර ඉන්න ඔබට සතුටින් ඉන්න ඔබට සතුටු කරන්න ශ්‍රී ලාංකේය අභිමානයට ඒකත් ස්වර්ණවාහිනිය හෙට ඉඳලා රාත්‍රී 7:00 ඉඳලා රෑ 8:00 වෙනකම් බොහොම අපූර්ව ටෙලි නාට්‍ය කීපයක් අඳුන්වලා දෙනවා. ඉතින් හෙට තමයි දවස මම මතක් කරන්න. හරියටම රාත්‍රී 7:30ට අසංක නානායක්කාර අධ්‍යක්ෂණය කරන ඇයි අපි සුදුද ටෙලි නාට්‍ය තියෙනවා. ඒ වගේම සතියක රාත්‍රී 8ට ජයප්‍රකාශ් සිවකරුණාදන් අධ්‍යක්ෂණය කරන ටැබ්ලෝ ටෙලි නාට්‍ය බලන්න පුළුවන්. ඒ වගේම රාත්‍රී 8:30ට පුරා පැයක් හසුන් සමීර අධ්‍යක්ෂණය කරන රට පවුල. ඉතින් සමවන්න අසංක සායක්කාර අධ්‍යක්ෂණය කරන ඇයි අපි සුදුද ටෙලි නාට්‍ය රාත්‍රී 7:30ට. ඒ වගේම රාත්‍රී 8ට ජයප්‍රකාශ් සිවකරුණාදන් අධ්‍යක්ෂණය කරන ටැබ්ලෝ. ඒ වගේම රාත්‍රී 8:30ට හසුන් සමීර අධ්‍යක්ෂණය කරන රට පවුල ටෙලි නාට්‍ය. ඉතින් පුරා පැයක්ම එකට සිය සතුට සාමිච්චයේදීලා නරඹන්න පුළුවන් මේ සියලුම ටෙලි නාට්‍ය. ඉතින් සාමාන්‍යයෙන් ස්වර්ණවාහිනිය කියලා කියන්නේ ටෙලිවිෂන් කලාවට ටෙලි නාට්‍ය හඳුන්වලා දුන්නා. ඔබට මතක නම් ජීවිතේ ලස්සනයි වැනි බොහොම අපූර්ව ටෙලි නාට්‍ය ගොන්නක් අපි ඔබට හඳුන්වලා දුන්නා. ඉතින් ඒ වගේම අපි සූදානම් රූපවාහිනිය තුල අලුත් වෙනසක් කරන්න. ඉතින් හෙට තමයි දවස රාත්‍රී 7:30 ඉඳලා සූදානම් වෙලා ඉන්න කියන ආරාධනාවත් කරන ගමන්ම අලුත් සැරයක් අපි කතා බහට යමු වෙන්න හදන්නේ. ඔබ දන්නවා අද දවසේදී මේ ලස්සන සිකුරාදා ලස්සන කරන්න ඇවිල්ලා ඉන්නේ බොහොම ලස්සන චරිතයක්, බොහොම ආදරණීය චරිතයක් ලක්ෂ්මන් හේවාවිතාරණ ආදරණීය කලාකරුවා. ඉතින් ලක්ෂ්මන් අය මට තව මතකයක් තියෙනවා. ස්වර්ණවාහිනියේ ටෙලි නාට්‍ය ගෑ ඉස්සෙල්ලා අවුරුදු 10ක් වගේ පූජා කියලා. පූජා. ඒකේ තීම් සෝං එකේ මම පොඩ්ඩක් ඩීමයින් ගන්න. පූජා කියලා. අපි කියමු බලමු. ඔව්. ඒ ටෙලි නාට්‍ය ගොඩක් මම හිතන්නේ මෑතකදී ඒකේ රිපීට් දෙක තුනකුත් ගියා. අපි බලමු මේ මොකද මේක සජීවී වැඩසටහනක් නිසා අපි ඔය මේ ලෑස්ති කරගන්න ගමන් ඉන්නේ අපි පූජා ටෙලි නාට්‍ය ඔබට මතක නම් ඔබ බලන්න ඔබ නරඹන්න නැති ආලින්නේ ඉඳලා. ඉතින් බලමු මේ මොනතරම් සොඳුරු විදිහට මේ කතා බහ එකතු වෙනවද. හොඳයි. අපි මේ ඒ වගේම පුංචි අපි මේ විදුලියෝගනේ සූදානම් වෙනකන් අපි ගීතේ ගායනා කරන්නට සූදානම්? හරි සූදානම්. හරි. පැලදිග අහසේ පාට දේ දුනුසේ රැඳී නොරැඳී මගේ මතකේ හිඳී ඔබ රහසේ ලබැඳි මියුලසේ
ජනප්‍රිය වෙච්ච ගීතයක් ජනප්‍රිය වෙච්ච ගීතයක් ඔබ බලන්න මතකේ කොච්චර ආවර්ජනය වෙනවද කියලා ඒ ගීතයත් එක්ක. දැන් ලක්ෂණය දැන් අපි තව දෙයක් අහන්න ඕනි. දැන් ශේෂ්ත්‍රයේ තුල ඉන්නකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ විලාසිතාව කියන එක සැහැණ වැදගත් නේ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ කතා බහිදී අර ඔබ බොහොම මම දන්නවා ඔබ විලාසිතාවට ගොඩක් ඇලුම් කරන චරිතයක්. මේ දැන් අර ඉස්සෙල්ලා කිව්වා ඇඳන් ඉන්න ඇඳුම මට සාමාන්‍ය විදිහට දැනෙනවා නම් මාස 6කට බොත් මම මේක අඳින්නේ නැහැ කියලා කිව්වා ඇඳන් ඉන්න වෙලින ෂර්ට් එක. දැන් මේ වගේ විලාසිතාව කියන එක සාමාන්‍ය පුද්ගලෙක් ජනප්‍රිය කරන සහ පුද්ගලෙක්ව සිද්ධිනා ගන්න මොනතරම් වැදගත් වෙනවද කියන එක ගොඩක් වැදගත්. විලාසිතාව ගැන ඔබතුමාගේ පෞද්ගලික අදහස දැනගන්න කැමතියි. ඇත්තට දැන් අපි ගෙදර ඉන්නවා නම් අපි බොහොම නිදහස් දෙයක් නැඳගෙන ඉන්නේ. නමුත් අපි ඒ කියන්නේ අපි කලාකාරයෝ විතරක් නෙමෙයි ඕන කෙනෙක් අපි තුමු විධායක නිලධාරියෙක් නම් ඔහුගේ වැඩ කරන කාර්යාලයට යද්දී ඔහු එලිගන් විදිහට ඇඳගෙන යන්න ඕනේ. බොහොම ලස්සනට ඇඳගෙන යන්න ඕනේ. ඒ වගේම දේශපාලුවෙක් නම් එයාගේ තියෙන ඇඳුමක් දේශපාලුවන්ටත් ඇඳුමක් තියෙනවානේ. අර එහෙම එකක් තියෙන ඇඳ ගන්න ඕනේ. ඒ වගේම කලාකාරයෙක් ගායකයෙකුත් සෙනග ඉස්සරහට යද්දී අඳින පිළිවෙලක් මම හිතනවා තියෙනවා. එතන හිත දිනා ගන්න ඇස් ඇද ගන්න පච්චයක් කොටාගෙන යන්න පුළුවන්. කොණ්ඩේ මේව ටිකක් වෛරන් දාගෙන යන්න පුළුවන්. එක මේවා. ඉතින් ඒ ඇඳුම ඇත්තටම මේ පළවෙනි දැක්මේදී ඇඳුමක් හරි වටිනවා. අර පළවෙනි දැක්මේදී සුවඳක් කෙනෙක්ගෙන් එනවා නම් ඒ සුවඳත් මතක හිටිනවා. හරියට ඒ වගේ ඇඳුමත් ටක් ගාලා මතක හිටිනවා. ඒ කියන්නේ ඔහුගේ අභිමානය එළියට එනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ කියන්නේ ඕන කෙනෙක්ගේ ඇඳුම වටිනවා. ඉතින් ගායකයෙක් වශයෙන් උත් ඉතින් පොඩි විලාසිතාවක් කරාට ප්‍රශ්නයක් නැහැ නේ. දැන් විලාසිතාව කිව්වහම සාමාන්‍යයෙන් අර හැමෝම බලාපොරොත්තු වෙන්නේ විවිධ විදිහේ කොණ්ඩමෝස්තර විවිධ විදිහේ ආයිත්තම්. දැන් ඔබ අනුගමනය කරන සහ ඔබ ෆලෝ කරන නැත්නම් ඔබ මේ ශේෂ්ත්‍රයට එනකොට ඔබ හිතුවද යම් දවසක මං ගායකෙක් වුණොත් මම මෙන්න මෙහෙම චරිතයක් නැත්නම් මම මෙන්න මේ විදිහට තමයි ඉන්නේ කියන එක ඔබ ස්ට්‍රක්චර් එකක් හදාගෙන තිබ්බද නැත්නම් මේ ඔබ නෑ කවදාවත් නෑ. මම කලිසම සහ කමිසය තමයි මගේ ප්‍රධානම දේ. නමුත් මට මෙහෙම එකක් තියෙනවා. මට මතකයි මම පිටට ඉඳන් නිවාඩුවට එද්දි පළවෙනි CD එකට සින්දු එකතු කරනකොට යම් කම්පැනි එකකට මේ කියන්නේ මගේ පළවෙනි CD පටිය කරේ කැසට් කම්පැනියක් මට කපුගේ යකුවා රත්නශ්‍රී ගාවට සර් ගාවට ගිහිල්ලා සින්දුවක් ඉල්ලගන්න එයා කෝල් කරලා තියෙන්න කියලා. හරි මම ඒතර පිටට ඉඳන් ඇවිල්ලා නිවාඩුවට ඇවිල්ලා මාසයක් වගේ ඇති. මේ එතකොට දන්නවනේ පිටට ඉඳන් අහම ඔයත් දැන් වෙනස් වුණාට පිටට ඉඳන් ආපු ගාම එන්නේ එහෙමනේ නිකන් අර මෙහෙම කලිසම් දාලා මෙහෙම කරලා නිකන් එක විදිහටනේ. ඉතින් මම ගියා රත්නශ්‍රී මහත්තයා ගාවට කොළඹ සින්දුව ඉල්ල ගන්න කපුගා කියපු නිසා මම මේ රත්නශ්‍රී මේ කපුගා එන්න කිව්වේ මොකටද මට සින්දුවක් දෙනවා කිව්වා. මම ඉතින් මෙහෙම බලලා ඔයාට දෙන්න සින්දු නැහැ කිව්වා මාගාව. මට තේරුණා මගේ අර අවුට්ලුක් එක නිසා කියලා රයිට්. මම අර පොඩ්ඩයි ඉරිච්ච කලිසක් ඉරුණට අදිනේ රිසල්ට්ස් එක ඇඳගෙන මේව පොඩි ස්කිනි එකක් වගේ දාලා නිකන් මෙතන අර පච්චයක් අල්ලෝලා ලංකාවට පදිංචින හිතාගෙන හිටියේ නෙමෙයිනේ. ඒවා මෙයා කරගෙන හිටියා. මම දැනගත්තා මගේ අවුට්ලුක් එක නිසා තමයි මෙයා මට මේ සින්දු දෙන්නේ නැත්තේ. හරි මම කිව්වා රත්නශ්‍රී අයියේ පොඩ්ඩක් එන්න පල්ලෙහාට මගේ වාහනේ තියෙනවා සින්දුවක් කරපු කපුගේ අයියා. ඒ සින්දුව අහන්නකො පොඩ්ඩක්. පැරෙත්තෙන් ආවා හැබැයි යටට. ඇවිල්ලා මම කැසට් එක ප්ලේ කරා. ආදරය වගේ නොවේ අගහිඟ දැනේ කුඩුවේ දුක දරා ගන්න වේවි නුඹට මහා මෙරක් ඉතුරු ටික අහන්නම් මුන්නේ අයියන් හොඳ සින්දුවක් තියෙනවා කියලා කිව්වා. මේක කළා උස්සලා මෙහෙම කරලා දුන්න සින්දුවක් මේක මම අහවලට දෙන්න ලියපු සින්දුවක් මම මේක උඹට දෙනවා කියලා කිව්වා. ඒ සින්දුවක් ගොඩක් ලස්සන සින්දුවක්. පොඩි කැලක් කියන්න. අපි කියවමද? එපා වෙනට පෙර පොඩි කැලක්. එපා වෙනට පෙර එක. D minor යන්නේ එක. ඒ කොහමරි දැන් විලාසිතා ගැන අපි කියනකොට නෑ සිද්ධියනේ. එතකොට උදාහරණ වශයෙන් මම දැන් අර වගේ ඒක වෙනස පෙන්වන්නේ නැත්තම් මට ඒ සින්දු හම්බෙන්නේ නෑනේ මේ සින්දුව.
මට අවසරයි නික්මී යන්න ලියූ දහසක් කවිවලින් මට එකම කවියක්වත් දෙන්න. අම්බි සින්දු ඉතින් අර බලන්න මේ කතා බහ මොනතරම් සුන්දරද, ගීතය කියන එක ඔබේ මනස කොයිතරම් සුපෝෂණය කරනවද. අපි බලමු මේ කටහඬ ඔබට බොහොම ආදරණීයවන්ත වෙන තවත් ගීතයක් අහලා. මට චුට්ටක් මතක් කරන්න ඕනේ අර මං ඉස්සලගේ සිරිපද වැටෙන වේරංගේ ඒක මියුසික් කරේ අනුරාධ අබේසිංහ ලිව්වේ සුරංක ඒක මතක් කරන්න නැත්නම් හරියන්නේ අනිවාර්යෙන්ම මොකද ඒකලම් බලා ඉන්නවා ඇති මං හිතන්නේ. ආදරයෙන් මා ළඟ ඉන්න මට බැරි නෑ හිරි හැර විඳ ගන්න මට හිනාවෙන් වීරිය දෙන්න අර ඉස්සර වාගෙම මට ඉන්න හරි ආදරයෙන් මා ළඟ ඉන්න මට බැරි නෑ හිරි හැර විඳ ගන්න බලන්න මොනතරම් මේ වෙනසක් දැනෙනවද ඔබේ හදවතට. ඉතින් අපිට කාල වේලාව ගියක් දැනුනේවත් නැහැ. ඉතින් වැඩසටහන නිමා කරන්න කලින් පුංචි දේවල් ටිකක් තියෙනවා අහන්න. මේ අලුත් නිර්මාණ අපිට බලන්න පුළුවන් අහන්න පුළුවන්ද? අපෝ ගොඩක් තියෙනවා. ගොඩක් කියන්නේ කොහොමත් මාසෙට ගීත දෙකක් විතර කෙරෙනවා. මොකද දැන් කැසට් පට කරන්න නැති නිසා මම ගීත කෙරෙන්නේ නැහැ මගේ අතින්. නමුත් මගේ කටහඬ ප්‍රොජෙක්ට් අරගෙන එක එක
ඒකලන් ගීත කරනවා මම ඉතින් රැකියාව වශයෙන් ගීයක් හරි අරගෙන ගීතයට කටහඬ දෙන ඔය ගීත හැම මාසෙට දෙකක් තුනක් කරනවා මේ මාසෙත් එකක් දෙකක් කරනවා එක ගීතයක් දැන් මාසෙකට ඉස්සෙල්ලා දිමුතු කියලා මිත්‍රෙක් ලියපු ගීතයක් ඒක මම හිතන්නේ මිලියන් 3ක් විතර මේ සති දෙක තුනට බලලා තිබුණා දුක දරාගෙන අපි කියලා ඒ වගේ ඉතින් නිතරම නිර්මාණය කරන මම ඔයාලට කිව්වේ මේ නාලිකා සඳහා තමයි කරන්නේ කියන්නේ ශ්‍රාවකයෝ. ඉතින් බොහොම ස්තුතියි ස්වර්ණවාහිනී මේ ලස්සන සිකුරාදා ලස්සන කරන්න අපිත් එක්ක එකතු වෙච්ච එක ගැන ලක්ෂ්මන් හේවා විතරන බොහොම ආදරය කරන කටහඬක් ගායකෙක්. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ලස්සන සිකුරාදා තවත් ලස්සන කරන්නට ලබන සතියේදීත් මේ වගේම බොහොම අපූර්ව චරිතයක් මේ මෙදිරියට රැගෙන එන බලාපොරොත්තු වෙන්නේ. හෙට දවසේ අමතක කරන්න එපා. රාත්‍රී 7:30 සිට ස්වර්ණවාහිනී අලුත්ම ටෙලි නාට්‍ය තුන නරඹන්න කියන ආරාධනාවත් එක්ක සමු අරගෙන යනවා ශ්‍රී ලාංකීය අභිමානය සමගින්. ශ්‍රී ලංකා